හොඳයි. මේ පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Illustrator කියන software එකට හැඳින්වීමක්. අපි මේ විදිහට software එක open කරගන්නවා. හොඳයි. software එක open කරගත්තාම අපිට software එකේ interface එක නැත්නම් workspace එක පේන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පුරුදු විදිහට Photoshop වල CorelDRAW වල වගේම new document එකක් අලුත් document එකක් අපි ගන්න ඕනේ මේකේ වැඩ කරගෙන යන්න. ඒක අපි ගන්නේ file කියන menu එකේ new කියන option එකේ. නැත්නම් shortcut එක කතා කරනවා නම් control N. මේ විදිහට new document එකට අපි command එක දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහේ window එකක් open වෙනවා. එෙහිදී අපිට සාමාන්‍ය විදිහටම අපිට project එකට නමක් දෙන්න පුළුවන්. මම මේ විදිහට නමක් දෙනවා. ඊට පස්සේ තියෙනවා profile කියලා. මේ profile එකේදී අපි මේ down arrow එක click කරලා බලුවොත් එහෙම තියෙනවා print, web, devices, video and film, basic, RGB කියලා. CorelDRAW වලත් මෙන්න මේ විදිහෙම options එකක් අපිට තියෙනවා. නමුත් මේ විදිහට categorize කරලා නැහැ. ඒක එක ගොඩේම තමයි තියෙන්නේ. අපිට මේ ගන්න පුළුවන් web එකට වෙනම videos වලට වෙනම මේ විදිහට ගන්න පුළුවන්. නමුත් Illustrator වල තියෙන විශේෂත්වය තමයි මේක categorize කරලා අපිට දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් printing වැඩ වලට මොන හරි දෙයක් design කරනවා. ඒ කියන්නේ print කරනවා නම් අපිට මේ option එක දා ගන්න පුළුවන්. web designing වලට යනවා නම් web banners, web posters වගේ හදනවා නම් අපිට මෙන්න මේක යොදා ගන්න පුළුවන්. devices වලට, ඒ කියන්නේ phones වලට, tab වලට, TV වල වගේ display කරන්න හදනවා නම් මේකට ගන්න පුළුවන්. video and film. video එක sizes තියෙනවා, film හදන sizes තියෙනවා. ඒවා standard sizes. ඒ අනුව අපිට මේකේ sizes ගන්න පුළුවන්. සහ basic RGB කියන එකත් අපිට යොදා ගන්න පුළුවන්. ඔයගොල්ලන් දන්නවා පළවෙනි පාඩමත් එක්ක එකතු වෙලා හිටියනම් මේ introduction to graphic designing කියන පාඩමත් එක්ක ඔයගොල්ලන් හිටියනම් ඔයගොල්ලන් දන්නවා RGB කියන mode එක ආලෝකයන් පමණයි අපිට පෙන්වන්නේ. red, green, blue කියන ආලෝකයන් තුන විතරයි අපිට පෙන්වන්නේ. එහෙනම් basic RGB කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේක. ඒ කියන්නේ මේක අපි යොදාගන්නේ display පැත්තට විතර. ඒ කියන්නේ print පැත්තට අපි යන්නෙම නැහැ. හරි. ඔය සාමාන්‍යයෙන් පළවෙනි එක විදිහට print කියන එක ගමු. web කියන ඒවත් අපි මේ විදිහට ටික් කරලා බලමු මොනවගේ ඒවාද වෙනස් වෙන්නේ කියලා. මෙතන තියෙන මේ නම ඔප්ෂන් එකක්ම වෙනස් වෙනවා එකින් එකට. devices කියලා ගත්තාම බලන්න devices ගන්න පුළුවන් අපිට iPad එකට, Galaxy වලට, Nexus 5 එකට මේ විදිහට අපිට ගැලපෙන විදිහට ගන්න පුළුවන් devices වල. video and film කියලා ගත්තොත් මේ තියෙන NTSC, DV widescreen, PAL, HDTV මේ ඕනම size එකකට අපිට මේවා ලබා ගන්න පුළුවන්. හරි. අපි දැනට print පැත්තට යන හන්දා මම print කියන එක ගන්නවා. අරගෙන ඊට පස්සේ තියෙනවා number of artboards. අපිට අර CorelDRAW වලත් ඔයගොල්ලන් පාඩම් එක දැන් බලලා තියෙනවා නම් ඔයාලට මතක් වෙන්න ඕනේ. ඒකේ තියෙනවා number of pages කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතන number of artboards කියලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් Illustrator වල design කරන sheet එකකට අපි කියන්නේ artboard එකක් කියලා. එතකොට මේ artboard කීයක් අපිට මේකේ ගන්න ඕනද කියලා තමයි අහන්නේ. උදාහරණයක් විදිහට Word වල අපිට pages ගොඩක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මෙතනදී අපිට pages ගොඩක් ගන්න පුළුවන්. අපි දැනට එකක් විතරක් දාමු. ඊට පස්සේ තියෙනවා size එක. සාමාන්‍යයෙන් අපිට වැදගත්ම දේ size එක. අපිට size එක මෙතන දීලා තියෙනවා presets. අපිට ගන්න පුළුවන් letter, legal, tabloid, A4, A3, B5, B4 කියලා. මෙතනදී ඔයගලන්ට මතක් වෙනවා නම් CorelDRAW එක එකතු වෙලා හිටිය කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් CorelDRAW වල තියෙනවා මීට වඩා විශාල පරාසයක්. මම ඒකට හේතුවක් විදිහට කිව්වා මේ CorelDRAW ලංකාවේ වැඩිපුර print house වල නැත්නම් press වල යොදා ගැනීමට හේතුවක් වෙනවා කියලා මේ sizes presets වැඩිපුර තිබීම. නමුත් Illustrator වල ඒ තරම්ම අපිට preset ලබා දෙලා නැහැ. බලන්න ගණන් කළ හැකි ප්‍රමාණයක් තමයි අපිට ලබා දීලා තියෙන 7ක් වගේ පොඩි ප්‍රමාණයක්. නමුත් අපිට පුළුවන් මෙතනින් අපිට අවශ්‍ය size එකක් customize කරලා ලබා ගන්න. presets නැතුව අවශ්‍ය size එකක් customize කරලා ලබා ගන්න පුළුවන්. එහිදී මෙතන අපේ units measurement එක අපිට ලබා දෙන්න ඕනේ
points වලින්, picas වලින්, inches වලින්, millimeters වලින්, centimeters වලින් සහ pixels වලින් අපිට ලබා දෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දන්න inches වලට යමු. inches වලට ගිහලා අපිට කැමති එකක් මෙතන දෙන්න පුළුවන්. 8යි 12 වගේ size එකට අපිට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන orientation කියලා. orientation කියලා කියන්නේ මේක landscape ද portrait ද අපිට ඕනේ කියලා අහන්න. සාමාන්‍යයෙන් අපි landscape කියන එක දාගමු. ඊට පස්සේ තියෙනවා bleed කියලා තැන. මේ bleed කියන තැන ඔයගොල්ලන් දැම්ම හිතන්න යන්න එපා. මම මේක ඉස්සරහට යද්දි ඉස්සරහා වීඩියෝ වලදී මම කියලා දීලා තියෙනවා. අපි designing ඒ කියන්නේ printing පැත්තට මේ design කරද්දි අපි bleeding area කියලා එකක් හඳුන්වා දෙනවා. උදාහරණයක් විදිහට business card print කරද්දි නැත්නම් leaflet අපි print කරද්දි bleeding area එකක් කියලා එකක් දානවා. හරියට නිකන් margin එකක් වගේ. මේ margin එක අපිට මෙතනින්ම තීරණය කරන්න පුළුවන්. ඒක දැනට අපිට අවශ්‍ය නැති හන්දා මම ඉදිරියේදී පාඩම් වලදී ඒක කියලා දෙනවා. ඒවා පාඩම් බලන්න ඒ සඳහා දැනට අපි bleed area එක මේ විදිහටම තියෙනවා. හරි. අපි දැන් මූලික ටික හදාගෙන තියෙන ඊට පස්සේ advance කියලා තැනක් තියෙනවා. මේ advance කියන තැනට ගිහලා බැලුවොත් අපිට පුළුවන් අපේ color mode එක තෝරගන්න. සාමාන්‍යයෙන් CMYK RGB. පළවෙනි පාඩමත් එක්ක එකතුලා හිටියනම් introduction to graphic designing ඒකදී ඔයා දන්නවා මේ CMYK සහ RGB කියන color modes දෙකේ වෙනස. හොඳයි එහෙනම් අපි printing පැත්තට යන හන්දා CMYK කියන color mode එක ගන්නවා. raster effects මෙතන තියෙනවා resolution එක. resolution කියලා කියන්නේ පින්තූරයක එක් දික් අඟලක ඇති pixels ප්‍රමාණය. එතකොට මේ pixels අපි කොච්චරක් මෙතනදී ලබා දෙනවද? 300ක් 150ක් 72ක් මෙන්න මේ ආකාරයෙන් ලබා දෙන්න පුළුවන්. හොඳයි. මෙහිදී මම තව පොඩි තැනකට එන්නම්. මේ Illustrator කියලා කියන්නේ අපි graphic වර්ග දෙකක් තියෙනවා කියලා දන්නවා. ඒ තමයි raster graphic සහ vector graphic. මේ raster graphic කියලා කියන්නේ අපි pixels සමග වැඩ කරන graphics. එතකොට raster graphic කියලා කියන්නේ අපි lines සහ curves නැත්නම් රේඛා සහ වක්‍ර සමග වැඩ කරන softwares නැත්නම් graphics. එතකොට මේ raster graphic ගණයට අයිති වෙන්නේ Photoshop කියන software එක. එතකොට මේ Illustrator සහ CorelDRAW කියන software එක අදාළ වෙන්නේ vector graphic එක. මොකද මේ අපි Illustrator වලින් සහ CorelDRAW වලින් හදන designs වල pixels නැහැ. ඒ හන්දා ඒකේ තියෙන්නේ lines and curves. ඒ නිසා අපි ඒක vector ගණයට අයත් graphic softwares කියලා අපි හඳුන්වනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මේ විදිහට එහෙනම් pixels ලබා දීලා තියෙන්නේ මෙතන කියලා. PPI pixels per inch කියන එක තමයි මෙතන අපිට ලබා දෙන්න තියෙන්නේ. නමුත් මේක අපි CorelDRAW පැත්තට යද්දී dots per inch කියලා තමයි ඒගොල්ලන් මෙතන ලබා දෙන්නේ resolution එක DPI විදිහට. නමුත් Illustrator වල මේක PPI කියලා මේගොල්ලන් හඳුන්වනවා pixels per inch කියලා. ඒ කියන්නේ මේක අපි design එක කරලා ඉවරනාට පස්සේ අපි save කරන්නේ කොයි විදිහටද? සාමාන්‍යයෙන් save කරන්නේ PNG format එකෙන් හරි JPG format එකෙන් හරි. අපි මේ Illustrator කියන software එක ඇතුලේ pixels නැති වුණාට අපි save කරාට පස්සේ මේක pixels තියෙන image එකක් බවට convert වෙනවා. මොකද අපි save කරන්නේ JPG file එකක් හෝ PNG file එකක් විදිහට හන්දා. ඒ හන්දා ඒ final output එකේ quality එක රඳා පවතින්නේ අපි මෙන්න මෙතනින් දෙන resolution එක නිසා. ඒ හේතුව නිසා තමයි මෙතන මේ PPI කියලා කතන්දරයක් මෙතෙන්ට ඒගොල්ලන් add කරලා තියෙන්නේ. නැත්නම් pixels සමග මේ softwares වැඩ කරන්නේ නැහැ. මේකෙන් එන output එක pixels වලට convert වෙන හන්ද තමයි මේ video option එකක් දාලා තියෙන්නේ. එතකොට අපිට high quality එකක් ඕන නම් අපිට 300ක් වගේ දෙන්න පුළුවන්. medium නම් 150ක් වගේ, screen නම් 72ක් වගේ. මේ 72 තමයි සාමාන්‍යයෙන් අපි designing පැත්තට යද්දී ගන්න PPI එක නැත්නම් pixels per inch එක. හේතුව තමයි අපි ඊට වඩා වැඩි ගාණක් දුන්නොත් එහෙම තීන්ත භාවිතාවත් වැඩි වෙනවා සහ ඒකේ quality එක වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ papers එක කොළවල තියෙන quality එකත් එක්ක මේ තීන්ත වැඩිපුර ආපුවම සමහරලාට මේ කොළ පෙඟිලා ඉරෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දෙයක් වෙනවා.
මම හොඳම උදාහරණයක් දෙන්න ලංකාවේ පත්තර කොළේ. පත්තර කොළය කියලා කියන්නේ ඇත්තටම අපි ගත්තොත් සිනිඳු කොළයක්. මේ වගේ සිනිඳු කොළයකට අපි 300ක් දාලා print කරොත් එහෙම අනිවාර්යෙන්ම මේ තීන්ත වලට මේක පෙඟිලා මේ කොළේ ඉරෙනවා. එහෙනම් අපි සාමාන්‍ය මතක තියාගන්න දෙයක් ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම මේ පත්තර print කරන කොළේට අපි සාමාන්‍යයෙන් දාන්නේ මෙන්න මේ screen කියන 72යි ppi කියන අගය. ඒ වගේම තමයි රෙදි වල print කරන කොටත් අපි මේකට 72 තමයි දාන්නේ. සාමාන්‍ය ඩිසයින් එකක් කරද්දී රෙදි වල print කරන ඩිසයින් එකක් කරනවා නම් 72 දාන්නේ. ඒ වගේම තමයි banners, cutouts මේ වගේ දේවල් වලත් අපි 72 කියන pixels ප්‍රමාණය තමයි යොදා ගන්න. හරි. ඔය විදිහට දාගෙන preview mode කියලා තියෙනවා. මේක default කියන තැනම තියාගන්න. pixels සහ overprint කියන තැන් වලට දැම්ම දෙන්න යන්න එපා. මම ඉදිරියේදී කියලා දෙන්නම් ඒවා දෙන අවස්ථා. හරි default කියන එක දාගෙන මේක okay කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට artboard එක create වෙනවා. හොඳයි. මම ඔය කියලා දුන්නු කාරණා ටික තාම නොතේරෙන්න පුළුවන් ඕගොල්ලන්ට නිකන් පොඩ්ඩක් අමුතු දේවල් වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලන් මේ softwares එක්කම ඉද්දි graphics එක්කම ඉද්දි ඕගොල්ලන්ට ඉදිරියට යද්දි මේ වචන ඇහෙද්දි පුරුදු වෙද්දි ඕගොල්ලන්ට නිකම්ම මේ දේවල් ඔළුවට එනවා. දැන් බයිව වැඩි හිතන්න එපා. අපි මේ විදිහට පොඩි introduction එකක් දුන්නේ Adobe Illustrator කියන software එකට. දැන් අපි බලමු මේ Illustrator කියන software එකේ workspace එකේ නැත්නම් අපි වැඩ කරන තැන මොනවද තියෙන items කියලා. හරි උඩින්ම තියෙන්නේ අපි කවුරුත් දන්න menu bar එක. ඒ කියන්නේ මේ software එකේ වැඩ කරගෙන යන්න අවශ්‍ය හැම දෙයක්ම ඇතුළත් වෙලා තියෙන menus තියෙන්නේ මෙන්න මේ bar එකේ. menu bar එක. ඊට යටින් තියෙන bar එකට අපි කියනවා control palette එක කියලා. control palette එක කියන්නේ අපි වැඩ කරගෙන යද්දී සාමාන්‍යයෙන් යම්කිසි වැඩ පාලනය කිරීමට අපිට උදව් වෙන palette එක තමයි මේ control palette එක කියලා කියන්නේ. ඊළඟට මේ පැත්තේ තියෙනවා tool box එක. සාමාන්‍ය පරිදි හැම software එකක වගේම tool box එක මේ පැත්තෙන් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා status bar එක. status bar එක. මේකට කියන්නේ status bar එක කියලා. ඊළඟට මෙන්න මෙතන අයිනෙන් අපිට දැක ගන්න පුළුවන් මේවට අපි කියනවා floating palettes කියලා. floating palettes. මේකට floating palettes කියලා කියන්නේ හේතුව තමයි අපි මේ දෙක ක්ලික් කරලා ගත්තාම අපිට මේක මෙන්න මේ විදිහට පාවෙන විදිහට කැමති තැනකට මේක අපිට රැගෙන යන්න පුළුවන්. floating palettes. නම් මෙතෙන්ට නැවත අපිට දාගන්න උනත් පුළුවන්. මේකට අපි කියනවා floating palettes කියලා. මේ විදිහේ විවිධ වර්ගයේ palettes තියෙනවා. මම ඒවා ඉදිරියට කියලා දෙන්න අපිට කොහොමද ඩිසයින් වලට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධාන කොටස් ටික තමයි තියෙන්නේ. අපි workspace එක ගත්තාම Adobe Illustrator වල menu bar එක, control panel එක, tool box එක, status bar එක, වගේම floating palettes. ඒ වගේම තමයි අපිට ruler එකක් ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට හැම software එකක වගේම අපිට ruler එකක් ගන්න පුළුවන් view කියන menu එක හරහා ruler show ruler කියන මේ command එක හරහා. ඒකට අපිට මෙතනින් ruler එකකුත් දැක ගන්න පුළුවන්. මේ ruler එක active වෙලා නැත්නම් ඔයගලන්ටත් මේ ruler එක දාගන්න. මොකද ruler එකක් තියාගෙන වැඩ කරන එක අපිට කෝකටත් හොඳයි. අපේ design එක ලස්සනට පිළිවෙලට අපිට හදා ගැනීමේ අවකාශයක් අපිට හිමි වෙනවා. හරි. එහෙනම් ওই විදිය තමයි අපි පළවෙනි පාඩමෙන් කතා කරේ Adobe Illustrator කියන එකට introduction එකක් සහ Adobe Illustrator වල workspace එක හඳුනා ගැනීම.